ආයිබෝවන් කියලා සියලු දෙනාම පිළිගන්නවා. අද මම වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ ඔය කට්ටිය ගෙදර තියෙන රිමෝට් එකක් කොහොමද අපි චාර්ජින් රිමෝට් එකක් බවට පත් කරගන්නේ කියලා. රයිට් මම මේකට යොදාගෙන තියෙන්නේ ඩයලොග් ටීවී එකේ රිමෝට් එක තමයි මේකට මම යොදාගෙන තියෙන්නේ. මේ විදිහට පරිස්සමෙන් මේක ගලව ගන්න. කිසිම හානියක් නොකර ගලව ගන්න කෑලි ටික. ඊට පස්සේ ඔය කට්ටියට ඕනේ නම් මෙන්න මේ වගේ චාර්ජ් වෙන හෑන්ඩ් ෆ්‍රී එකක්. පරණ අයින් කරපු චාර්ජ් වෙන හෑන්ඩ් ෆ්‍රී එකක්. මේක පරිස්සමෙන් ඔය කට්ටිය ගලව ගන්න. මේ විදිහට සම්පූර්ණයෙන් කෑලි ටික පරිස්සමෙන් ගලව ගමන්න. දැන් මේක ගලවගෙන මම දැනටපත් මේක ගලවගෙන තියෙන්නේ. පරිස්සමෙන් ගලවගෙන ස්ක්‍රූප්‍රින කාදාරින් පරිස්සමෙන් මේක ගලව ගන්න. ගලව ගත්තට පස්සේ මේකේ මේ ඇතුළේ තියෙන කෑල්ල කියන්නේ සර්කිට් එක. සර්කිට් එකයි බැටරි කෑල්ල පරිස්සමෙන් ගත්තා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ තමයි ඇතුළේ තියෙන සර්කිට් එක. ඒක මම සෙට් කරලා තියෙන්නේ මෙතෙන්ද. මම කියලා දෙන්න කොහොමද සෙට් කරන්න කියලා. එතකොට ඒකේ බැටරි කෑල්ල තමයි මේක. පරිස්සමෙන් මේ දෙක ගලව ගන්න. මේක එනවා අර චාර්ජින් පින් එක ගහන්න දෙන. මෙන්න මේ හරි චාර්ජ් කරන පින් එක ගහන දෙන පරිස්සමෙන් පොඩ්ඩක් රිමෝට් එක චුට්ටක් පැත්තකින් කපලි වෙරලා බවුත් එකකින් රත් කරලා මෙන්න මේ විදිහට සෙට් කරගන්න. ඊට පස්සේ සුපර් ග්ලූ ටිකක් දාලා ඒක හරියටම සෙට් කරගන්න. රිමෝට් එකේ ඉඩ තියෙන තැනකින්. ඊට පස්සේ මේකේ මේ එනවා වයර් දෙකක්. මෙන්න මේ විදිහට. ධන ඍණ කියලා බැටරි යන වයර් දෙකකින් මෙන්න මේ විදිහට බැටරි කෑල්ලට යන වයර් දෙකකින් වයර් දෙකක් මේ විදිහට පාස් ගන්න. ධනට ධනත් ඍණත් පාස් කරගෙන රිමෝට් එකෙත් මෙන්න මේ විදිහටම ධන ඍණ පැත්තට ඒ වයර් දෙක පාස් ගන්න. හරියටම ධනට ධනත් ඍණත් හරියට මෙන්න මේ විදිහට පාස් ගන්න. ඔකට මම හිතනවා තේරුම් ගන්න ඇති කියලා ඉවරලා. ඊට පස්සේ මේ බැටරි කෑල්ල ඩබල් ටේප් එකක් ආධාරයෙන් රිමෝට් එකේ ඉඩ තියෙන තැනකට අලව ගන්න. කිසිම හානියක් නොවෙන්න. වයර් කෑල්ල සම්පූර්ණයෙන් මේක ගෙනල්ලා ඉවරලා ඊට පස්සේ මේක සෙට් කරන්න. මම ඔකට පොඩ්ඩක් මේක චාර්ජර් ගහලා පෙන්නන්නම් කොහොමද චාර්ජ් වෙන්නේ කියලා. ඒ වගේම තමයි මේ රිමෝට් එකේ ඩිස්ප්ලේ එකක් එනවා. මෙන්න මේ විදිහට අර චාර්ජින් මේ හෑන්ඩ් ෆ්‍රී ඩිස්ප්ලේ එකක් ආවා. ඒකත් මම විදිහට පොඩ්ඩක් කපලා ඉවරලා පිටපස්සට සෙට් කරලා තියෙනවා. ඒතර ඔය කට්ටිය දැනගන්න පුළුවන් කොච්චර මේකේ චාර්ජින් එක තියෙනවද කියලා ඉවරලා. මේක කොරියන් හෑන්ඩ් ෆ්‍රී එකක් පාවිච්චි කරන්නේ නැති. රයිට් මම චාර්ජ් කරලා පෙන්නන්නම් කොහොමද කියලා. හරි යාළුවනේ දැනට මගේ 94ක් මෙන්න මේ විදිහට චාර්ජ් වෙලා තියෙනවා. ඔකට වෙනද චාර්ජ් කරන විදිහට තමයි චාර්ජ් කරන්න තියෙන්නේ මේක. වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් බලලා ඉවරලා මේක කොහොමද කරන්න කියලා ඉවරලා අයිඩියා එකක් ගන්න ඕක කට්ටිය. ඔය වීඩියෝ එක දික් වෙන ඉඳන් මම මේක කරන්න කියලා දෙන්නේ නැහැ. ඊට පස්සේ සෙට් කරලා පස්සේ මෙන්න විදිහට රිමෝට් එක එන්නේ වෙන බැටරි කෑලි දෙකක් දාලා නැහැ. චාර්ජින් එක තියෙනවා. සාමාන්‍යයෙන් ඔය කට්ටියට මේක පුළුවන් මාසයක් දෙකක් වගේ පාවිච්චි කරන හරියට චාර්ජ් කරලා ඉවරලා. පෙන්නනකොට channel එක මාරු කරලා මම පෙන්නන්නම්. ඔය කට්ටියට පේනවා. අර විදිහට තමයි රිමෝට් එකේ channel ඔක්කොම මාරු කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම හිතනවා මේක ඔය කට්ටියට අලුත් අත්දැකීමක් වෙන්න ඇති කියලා ඉවරලා. දන්නේ නැතේ මේක හොඳට කරලා බලන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙකුට බලා ගන්න ෂෙයා කරන්න. සුබ දවසක් ඔය කට්ටියට.